අද මම ඕගොල්ලොන්ට පෙන්වන්න හිතන් ඉන්නේ මේ කුරුඳු තලන්නේ කොහොමද කියලා. මේ තියෙන්නේ මේකට කියන තලන කොක ඇත්ත. මේ තියෙන පිත්තල පොල්ල. දැන් නම් ටිකක් තියෙනවා ඉස්සර මේ කියන්නේ මෑතකදී තියෙන පොඩි හදලා මේ මැෂින් එකක් පොඩි උපකරණයක් මේ වගේ පිත්තල පොළු දෙකක් එකට මෙන්න මෙහෙම තියලා මේ හදන මැෂින් එකක්. මේක මැද්දින් පිත්තල පොළ මේක මැද්දින් මේ කුරුඳු එළිය දාලා තමයි මේ මදින්නේ. මම මේ ඒව පස්සේ කියන්න. මේ එතකොට දැන් අද කුරුඳු තලන විදිය පෙන්වුවාම මුලින්ම දැන් මේ තියෙන අර මම කලින් වීඩියෝ එකේ පෙන්වුවා වගේ පිටපොත්ත ගාපු මේ පිටපොත්ත ගාලා ඉවත් කරපු මේ කුරුඳු ගහ. මේ කලින් වීඩියෝ එකේ නම් අර පැහැදිලිව පෙනුන්නේ නැහැ හරියට. ඒ කියන්නේ අර කෑලි ගැලවිලා වගේ තිබ්බේ. ඒ අර ගහේ අවුල. මේ ගහ හොඳට බලන්න. මේකේ තියෙන හැම මොනවත්ක්වත්ම ගැලවිලා මොනවත්ක්වත් වෙලා නැහැ. හරි. මේ හොඳටම ගාපු ගහක්. මම හොඳට ගහක් ගන්න විදිහ පෙන්නන්නම්. මේ සාමාන්‍යයෙන් අනිත් කට්ටිය කියන්නේ මම නම් මේ ග්ලව්ස් දාලා තමයි මේ කුරුඳු තලන එක කරන්නේ. අනිත් කට්ටිය මම පෙන්නන්නම් මේ බඩු පෙන්නනකොට මේ කුරුඳු තලන උපකරණ මම වෙනම පෙන්නන්නම්. ඒක පෙන්නනකොට මම පෙන්නන්නම් ඇඟිලි කොපුව කියලා එකක් දාලා මෙන්න මේ දබර ඇඟිල්ලට තමයි ඒගොල්ලෝ දාන්නේ. ඒක අර මෙහෙම තලනකොට පහසු වෙන්න. මේ එහෙම පාවිච්චි කරනවා. මම නම් මේ ග්ලව්ස් දාලා තමයි කරන්නේ. මොකද මේ අතින් තමයි මෙහෙම මේ ගහ අල්ලන්නේ. එතකොට මේක මෙහා මේ අත ගෙනියනකොට මේ අතේ සම්පූර්ණයෙන්ම කුරුඳු ගහට මේ වෙන ඒතර වෙන වැඩකට ගන්න ගියත් අතේ කුරුඳු ගහට තමයි තියෙන්නේ. ඉතින් ඒක නැති කරගන්න තමයි මම මෙහෙම ග්ලව්ස් දාන්නේ. මේ සාමාන්‍යයෙන් අනිත් කට්ටිය නම් එහෙම ග්ලව්ස් දාන්නේ නැහැ. මෙතන ඇඟිලි කොපුවක් විතරයි පාවිච්චි කරන්නේ. මම එකක් පෙන්නන්නම්. දැන් කුරුඳු තලන විදිය මම පෙන්නනකොට මේ කුරුඳු ගහ මුලින්ම මෙන්න මේ පිත්තල පොල්ලෙන් මෙන්න මේ විදියට මදිනවා. හරිද? මේකට තමයි කුරුඳු මදිනවා කියලා කියන්නේ. මෙන්න මේ විදියට මෙන්න මේ විදියට තමයි අල්ලගන්නේ. හරිද? මේ විදියට අල්ලගෙන මෙහෙම උඩට පල්ලෙහාට ගහ මදිනවා. හරිද? මම ඔයගොල්ලන්ට හිමින් පෙන්නන්නම් ඒක කරන විදිය. මෙන්න මෙහෙම මේ විදියට මදිනවා. දැන් මේ නම් මේ මැදෙන්නේ මම මේ හිමින් ඔය වීඩියෝ එක හින්දා පෙන්නන්නේ. මේ අර වේගෙන් අතින් මදින්න ඕන මෙන්න මෙහෙම. හරිද? මෙහෙම සම්පූර්ණයෙන්ම ටික වෙලාවක් මදිනකොට හොඳට තැලනවා නම් ගහේ අපිට තේරෙනවා වතුර වගේ පොඩ්ඩක් අර එනවා. හරිද? මේ ගහෙන්. ඒ වගේම පොත්ත ටික දිලිසෙනවා මේ මැද්දට පස්සේ ඔයගොල්ලෝ වතුර වගේ ඇවිල්ලා දිලිසෙනවා. අන්න එහෙම දිලිසෙන්න ගන්න. එතකොට අපිට එහෙම තේරෙනකොට අපි ඒක නවත්තනවා. දැන් ගහ තැලෙන්නේ නැත්තම් තමයි හුඟක් වෙලා එහෙම මදින්නවා. හරිද? දැන් ඊට පස්සේ දැන් මේ වගේ ගහ ගත්තාම දැන් මෙන්න මෙතන මේ හරිය අපි තැලුම් බලපු තැන. අර මම කලින් වීඩියෝ එකේ පෙන්වුවා වගේ තැලු බලපු තැනක් තමයි මේ. එතකොට දැන් අපිට පුළුවන් කවයක් ගහන්න. ඒ කියන්නේ මෙතන ඉඳන් මෙහෙම වටේට කවයක් ගැහුවාම එන්නේ කවේ ගාවින් ඉඳන් පහලට මට මේ පොත්ත ගලව ගන්න පුළුවන්. දැන් මම මෙතනින් කවයක් ගහන්නම්කො ඉස්සෙල්ලා. දැන් මේ කපපු තැනින් මෙතනින් උඩ සම්පූර්ණයෙන් මේක ගන්න බැරි හින්දා මම මේ විදිහට කවයක් ගහන්න. හරිද? ගහලා මට පුළුවන් ඒ කවේ ගහපු තැන ඉඳන් පල්ලෙහාටම මේකේ පළුද්දක් නැහැනේ මොකොත්ම. මෙහෙට වෙනකම් පළුද්දක් නැහැ. හරිද? එතකොට මට පුළුවන් මේ ලෙල්ල සම්පූර්ණයෙන් මෙහිඳන් ගන්න. දැන් කවයක් ගැහුවා. කවේ ගැහුවට පස්සේ අපි බලනවා ගහේ මේ දැන් මෙහෙම ගහ තියෙනවනේ. මේ ගහේ මේ බලන්න ගහ අර මෙහෙම නැවිලා වගේ තියෙන වක් වෙලා තියෙනවනම් අපි ඒක පහළට හිටින්න වගේ තමයි ගන්නෙ. මොකද වක් පැත්ත දෙපැත්තටම යන විදිහට ලෙල්ල ගැලුණාම අර ගහේ හැඩේ ලෙල්ලට තියෙනතො ලෙල්ල ඇකිලෙනකොට ඒක බලපානවා. හරිද? එතකොට අපි අර ඒ හින්දා ගහේ ස්වභාවය අනුව තමයි අපි මේ පැත්ත තීරණය කරන්නේ කපන. දැන් ඊට පස්සේ මම මෙතන කවේ ගහපු තැන ඉඳන් මට මෙහෙම පහළට ඉරක් ගහගෙන යන්න පුළුවන්. හරිද? දැන් මම මෙහෙම පහළටම දැන් මම මේ වීඩියෝ කරන හින්දා පොඩ්ඩක් අමාරුයි පෙන්වන්න සමහර වෙලාවට මේ මොකද මම කරන එකේ පොඩි අඩුපාඩු ගන්න තියෙනවා වීඩියෝ කරනකොට. මේ ඔයගොල්ලෝ මොනවා හරි තියෙනවා නම් අඩුපාඩු කියන්න. ඊට පස්සේ දැන් මෙහෙම පහළට ඉරක් ගැහුවනේ. ගැහුවට පස්සේ අපි බලනවා
ගහේ කොච්චර ප්‍රමාණයක්ද ඒ කියන්නේ පොත්ත ගන්න. දැන් මෙහෙම ගලවනවා කියලා සම්පූර්ණයෙන් පොත්ත ගලවන්නේ. හරිද? අපි අර මම කියන්නේ ඉස්සරහට තව හන්දි කරන්නේ කොහොමද කියන්නේ දැන් මේවා අපි මෙහෙම පොත්ත ගලවලා පොත්ත ඇතුළට තව පුරවනවා මේ ගස්වල කොටස් මේ පොත්තම කොටස්. මම ඒ ඉස්සරහට කියන්න දැනට මම මේ කියන්නම් කොහොමද මේක ගලවන්නේ කියලා. අපි සාමාන්‍යයෙන් කරන්නේ C4 C5 කියලා. يعني කුරුදු හන්දි කරන එකේ තියෙනවා මේ කොටස් මේ සයිස් එක අනුව තමයි ඒක ගණන් වෙනස් වෙන්නේ. මම ඉස්සරහට ඒවත් කියන්න කොහොමද සයිස් එක අනුව ගණන් වෙනස් වෙන්නේ කියලා. මම දැන් C4 C5 සයිස් එක කරන හින්දා මම ඒ සයිස් එකට තමයි කරන්නේ. දැන් මෙහෙම ඉර ගැහුවානේ. ඉර ගැහුවට පස්සේ මෙහෙම මට පුළුවන් මේ විදියට මෙහෙම ගලවන්න. හරිද? මෙන්න මෙහෙම උඩට පල්ලෙහාට ගන්න ගමන් අර හානියක් නොවන විදිහට ඉරක් يعني පැලීමක් වෙන්නේ නැති වෙන්න ඒ ගානට අපිට පුළුවන් මෙන්න මෙහෙම උඩින් ඉඳන් පහළටම මේ ගහේ පොත්ත ගලව ගන්න. මේක හිමින් කරන්න ඕන. නැත්නම් මේ පොත්ත පැලෙනවා. පොත්ත පැලුණාට පස්සේ පැලලි ඉරියත් වැඩක් වෙන්නේ. ඒ කියන්නේ එතකොට සවුත්තු වෙනවා. හරිද? එතකොට මම ටිකක් මෙන්න මේ විදියට ගලවලා දැන් මට තේරෙනවානේ සයිස් එක කොච්චරක්ද ඕනේ කියලා. අන්න ඒ සයිස් එක බලලා මම මේ පැත්තෙන් මෙන්න මෙහෙම ඉරක් ගහනවා. හරිද? මේ පැත්තෙන් මෙන්න මෙහෙම ඉරක් ගහලා මම ඊට පස්සේ දැන් මෙන්න මේ විදියට ඇඟිල්ල මෙන්න මේ පැත්ත මෙන්න මේ කලින් තලුවේ මේ පැත්තනේ. ඊට පස්සේ මෙන්න මේ පැත්තට මෙන්න මෙහෙම මෙන්න මේ විදියට අර පොත්ත ගලව ගන්න කැපුමක් යොදාගෙන යනවා. හරිද? ගැලුවට පස්සේ මෙන්න මේ විදියට ගැලවෙනවා. මෙතින් හරිද? මම මේ පොඩියටම තැළුවේ අපි තලන්නේ C4 C5 ප්‍රමාණින්ද හරිද? දැන් ඔයගොල්ලන්ට පේන ඇති මෙන්න මේ වක් වෙලා තියෙනවා. වීඩියෝ එකේ පේනවද දන්නේ දැන් මේ බලන්න ඔයගොල්ලන්ට මේක නිකන් වක් වෙලා මේක වක් වෙනවා මෙන්න මෙහෙම ඇකිලෙනවා. ඔන්න ඔය විදිහට ඇකිලෙනවා. හරි? මෙහෙම ඇකිලුණාට පස්සේ අපිට මේක පුරවන්න පුළුවන්. දැන් මේ විදිහට තමයි මේ ගහ ටික ටික සම්පූර්ණයෙන්ම මුළු ගහම